කබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා චිත්‍රපටයට සම්බන්ධ වුණු අති දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට අපි ඔබතුමාගේ රංගනය දැක්කා. කෙටියෙන් ප්‍රශ්නය අහන්නම් මොකද හිතෙන්නේ චිත්‍රපටය ගැන? ඉතාම සතුටුයි. මේක චමින්ද ජයසූරිය මේ අවුරුදු ගාණක් තිස්සේ දැකපු සිහිනයක්. මේක මේ ඔඩියන්ස් එකත් එක්ක මේ අද බෙදා ගන්න. ඉතින් ඒක ඒ රිසර්ච් එකේ මහන්සිය, ඒ කැපකිරීම, ඒ දරපු උත්සාහය උපරිමයට ප්‍රතිඵල දරලා තියෙනවා. අර මේකේ ටැග් එක තිබුණාට විනිශ්චය අවිනිශ්චිතයි කියලා මේකේ සාර්ථකත්වයේ සම්බන්ධයෙන් විනිශ්චය නම් අවිනිශ්චිත නැහැ, හරිම නිශ්චිතයි. ඊටාම සාර්ථක චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයින්ට මොකද කියන්න දෙන්නේ ඔබතුමා? මේ වගේ චිත්‍රපටි අපිටමත් බලන්න හම්බෙන්නේ හරි අඩුවෙන්. ඒ නිසා හම්බ වෙන මේ තිරගත වෙන කාලය ඇතුළත බලන්න ඉන්න කියලා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබේ ප්‍රවේශ පත්‍රයට ඊටාම වග කියන චිත්‍රපටියක්. නිර්මාණශීලීව මේකේ හැම පැත්තෙම කැමරාකරණය, සංගීතය, අධ්‍යක්ෂණය, තිර රචනය සහ රංගපෑම ඊටාම ජ්‍යෙෂ්ඨ සහ විශිෂ්ට, ඊටාම ජව සම්පන්න තරුණ නිර්මාණශීලී රංගන ශිල්පීන් විශාල සංඛ්‍යාවක් දායක වෙනවා. මේ චිත්‍රපටිය බලන්න එන්න. මේ සිනමාවේ අපි හොඳ ගමනක් යන වෙලාවක ප්‍රේක්ෂක ඔබේ සහභාගීත්වය ඊටාම ආදරෙන් අගය කරනවා. ඉතින් මේ චිත්‍රපටිය බලන්න එන්න. ඔබට ඊටාම හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් මේ චිත්‍රපටිය. සිංහාසන දානකබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා